අම්මේ අපි කොන දවසකින් පාන් හැදුවේ නෑ නේද? ඔව්. අනේ පාන් කන්න ආසයි මාත්. අනේ අම්මා අපි පාන් හදමුකෝ. හා ළමයි මං ඔයාලට අද පාන් හදලා දෙන්නම්කෝ. ශානියමයි අද අපිට පාන් කන්න පුළුවන්. හරි හැබැයි පාන් හදන්න මට ගොඩක් වැඩ තියෙනවා. තිරිඟු කලල් අරගෙන එන්න ඕනේ, ඒවා කොටන්න ඕනේ, පිටි අනන්නත් තියෙනවනේ. ඉතින් ඔයාලා මට ඒ වැඩ ටිකට උදව් කරන්නද? ඔව් මං අම්මට උදව් කරන්න. ඔව් මං පිටි ටික කොටලා දෙන්නම්කෝ අම්මට. මට පුළුවන් අම්මයික තිරිඟු අරගෙන එන්න යන්න. හොඳ ළමයි. එතකොට බංචි මට පුළුවන් නේ අම්මට පිටි ටික අනලා දෙන්න. ඔයාලා උදව් කරනවා නම් මට ලේසියි පාන් හදන්න. එහෙනම් මන් දැන් මේ ගේ අස් කරලා එන්නම්කෝ. අපි පාන් හදන්න පටන් ගමු. එතකම් ඔයාලගේ වැඩ ටික කරගන්නකෝ ළමයිනේ. ස්වීටි එන්න එහෙනම් අපි දෙන්න ගිහින් තිරිඟු ටිකක් අරගෙන එමු. අම්මා මගේ ඇතරි තෙනවා හොඳටම. තිරිඟු අරගෙන ඉදි බරට තවත් ඇතරි තෙනක වැඩි වෙයි වගේ. කමන්නේ එහෙනම් ස්වීටි ඉන්නකෝ. මිකී, බංචි, චූටි ඔයාලට පුළුවන් ද මාත් එක්ක තිරිඟු ගේන්න යන්න? අම්මා මට දැනුයි මතක් වුණේ ඉස්කෝලේ වැඩ ගොඩ ගහිලා. මට පීනන්න පුරුදු වෙන්න තියෙනවා. මගේ සපත්තුව කැඩිලා මහන්න තියෙනවා. ඒ නිසා අම්මා මට එන්න බැරි වෙයි. හා ළමයිනේ එහෙනම් මං ගිහින් අරගෙන එන්නම්කෝ. ස්වීටි, චූටි ඔයාලට පුළුවන්ද මට මේ ටික කොටන්න උදව් කරන්න? අම්මා මගේ ඇතේ කැක්කම තවත් වැඩි වගේ. බලන්නකෝ මගේ සපත්තුව තාම හරියට මහගන්න බැරි වුණානේ. ඒකට කමක් නෑ. මට මිකී, බංචි උදව් කරයි. ඔයාට එන්න පුළුවන්ද මට තිරිඟු ටික කොටන්න උදව් කරන්න? අම්මා මං හිතන්නේ ඉස්කෝලේ වැඩ ටික ඉවර කරද්දී තා වෙලා යයි. මං පිටි ටික අනලා දෙන්න එන්නම්කෝ කොහොම හරි. මිකී ඔයාගේ පුහුණුවීම් ඉවරද? නෑ අම්මා තව ටිකක් පරක්කු වෙයි. පිටි අනලා දෙන්න මං එන්නම්කෝ කොහොම හරි. ඉතින් මේ අම්මා තනියම තිරිඟු ටික කොටන්න පටන් ගත්තා. ළමයිනේ කවුද මට පිටි ටික අනන්න උදව් කරන්නේ? ආනේ මට මේ ගාන තවම හරියට හදාගන්න බැරි වුණානේ. මං හිතන්නේ මගේ අතේ කැක්කුම එන්නම වැඩි වෙනවා වගේ. අයියෝ මගේ සපත්තුව තාම මහලි වැඩ කරන්න බැරි වුණානේ අම්මා. හරි ළමයිනේ පිටි ටිකත් මම්ම අනාගන්නම්කෝ. ඉතින් මේ අම්මා තනියම පිටි ටිකක් අනලා තැටියක දාලා දර පොරණුවට දැම්ම පාන් එක පුලුස්සලා ගන්න. ඒම පාන් සුවඳෙන් පිරුණා. හරිම සුවඳයි. දැන් නම් බඩගිනි වැඩි වෙනවා. අම්මේ බඩගිනි. හා හොඳයි එහෙනම් දැන් මට කියන්නකෝ කවුද මට මේ පාන් ගෙඩිය කන්න උදව් කරන්න කියලා? මං උදව් කරන්නම් අම්මා. මට පුළුවන් ගොඩාක් කන්න. මට පුළුවන් ගොඩාක් කන්න. එතකොට මට කවුද තිරිඟු ගේන්න, පිටි කොටන්න, පිටි අනන්න උදව් කරේ? අපි කවුරුත් අම්මට උදව් කළේ නෑනේ. මං අද ඉඳන් අම්මට උදව් කරන්නම්. ඔව් මමත් අම්මට හැමදාම උදව් කරන්නම්. ඔව් අපි හැමෝම එකට වැඩ කරමු. මගේ හොඳ ළමයි. එහෙනම් අපි දැන් මේ පාන් ගෙඩිය කාලා තී බොමු. ඉතින් එදා ඉඳන් මේ ගෙදර මේ ළමයි 4 දෙනාම අම්මට වැඩවලට උදව් කළා. සමගියෙන් සහයෝගයෙන් වැඩ කරද්දී ලැබෙන සතුට වෙන කිසිම දෙයකින් ගන්න බැරි බව එයාලා තේරුම් ගත්තා.